ආයිබෝන් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා ඩිනක්ස්කෝන YouTube channel එකට. ඉතින් අද මම කියලා දෙන්නේ කොහොමද AI පාවිච්චි කරලා anime motivation videos ලේසින්ම හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට YouTube එකට ගියත් බලා ගන්න පුළුවන් වෙයි මේ anime motivation videos වලට ගොඩක් views ඇවිල්ලා තියෙනවා කියලා. අද මම කියලා දෙන ක්‍රමයෙන් ඔයාලටත් පුළුවන් ඒ වගේ viral වෙන videos ලේසින්ම හදාගන්න. හරි ඉතින් එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell notification එකත් all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපේ වීඩියෝ එකට ඕන කරන script එකයි අපේ prompts ටිකයි generate කරගන්න එක. ඉතින් ඒකට මම වෙනදා වගේම use කරන්නේ ChatGPT එක. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ Google Chrome browser එක open කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙන search bar එකේ අපිට type කරගන්න ඕනේ ChatGPT කියලා. ඉතින් එතකොට ඔනේ මෙන්න මේ chatgpt.com කියන link උඩ අපි එකසරක් click කරගන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ChatGPT එකේ interface එක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලා මෙන්න මෙතනින් මේ විදිහට type කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මෙන්න මේ prompt එක පල්ලෙහා description එකකින් copy කරගෙන වෙන්නේ මෙතනින් paste කරගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් මෙන්න මේ message එක send කරගන්නවා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපේ වීඩියෝ හදාගන්න අපිට ඕන කරන ස්ක්‍රිප්ට් පහක් මෙන්න මේ විදිහට ChatGPT එකෙන් ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් අපි මෙන්න මෙතනින් කැමති ස්ක්‍රිප්ට් එක සිලෙක්ට් කරගෙන ඒක කොපි කරගන්න ඕනේ. ඉතින් මම දැන් මෙන්න මේ පළවෙනි ස්ක්‍රිප්ට් එක කොපි කරගන්නවා. ඉතින් අපි මෙන්න මේ විදිහට ස්ක්‍රිප්ට් එක සිලෙක්ට් කරගත්තට පස්සේ Ctrl C press කරලා මෙන්න මේ ස්ක්‍රිප්ට් එක අපිට කොපි කරගන්න පුළුවන්. හරි ඉතින් ඊට පස්සේ ආයෙත් මෙන්න මේ ටයිප් කරන්න තියෙන තැනින් අපි මෙන්න මේ විදිහට ටයිප් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මෙන්න මේ prompt එකත් පල්ලෙහා description එකෙන් copy කරන් ඇවිත් මෙතනින් paste කරගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ විදිහට type කරගත්තට පස්සේ අපි අර කලින් copy කරගත්ත එක මෙන්න මෙතනින් paste කරගන්න ඕනේ. ඔයාලට Ctrl V press කරලා මෙන්න මේ විදිහට paste කරගන්න පුළුවන්. හරි ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ message එකත් send කරගන්න ඕනේ. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ videos ටික generate කරගන්න ඕනේ prompts ටිකත් ChatGPT එකෙන් මෙන්න මේ විදිහට අපි generate කරලා දීලා තියෙනවා. හරි ඉතින් අපි දැන් අපේ ස්ක්‍රිප්ට් එකයි prompts ටිකයි generate කරගන්න වැඩිත් කරගෙන ඉවරයි. ඉතින් අපිට දැන් කරන්න තියෙන්නේ videos ටික generate කරගන්න එක. ඉතින් ඒකට මම use කරන්නේ Vidu AI එක. හරි ඉතින් මම දැන් මෙතනින්ම new tab එකක් open කරගෙන search කරගන්නවා Vidu AI කියලා. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ විදිහේ link එක බලා ගන්න පුළුවන් වෙයි. අපි යන්නේ link එකට click කරගන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ විදිහට try Vidu කියලා එකක් බලා ගන්න පුළුවන් වෙයි. අපි යන්නේ ඒකට click කරගන්න ඕනේ. හරි ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ විදිහට Vidu AI එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට මෙන්න මෙතන tools යටතේ text to video කියලා එකක් බලා ගන්න පුළුවන්. අපි අන්න ඒකට click කරගන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලට ආයෙත් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් දැන් අපි ආයෙත් ChatGPT එකට ගිහින් අපේ පළවෙනි prompt එක මෙන්න මේ විදිහට copy කරගන්න ඕනේ. අපි මේ දේ select කරලා Ctrl C press කරලා මේක copy කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ආයෙත් Vidu AI එකට ඇවිත් මෙන්න මෙතනින් Ctrl V ගහලා එක paste කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් ratio එක මෙන්න මේ 9:16 කියන එකට දාගන්න. හරි ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ create කියන කොට click කරගන්න ඕනේ. හරි ඉතින් අපේ වීඩියෝ එක generate කරලා ඉවර වුණාට පස්සේ අපිට මෙන්න මෙතන තියෙන download icon එක උඩ click කරලා අපේ වීඩියෝ එක අපේ කම්පියුටර් එකට download කරගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ විදිහට අපේ ඉතුරු වීඩියෝස් ටිකක් ජෙනරේට් කරගන්න ඕනේ. හරි ඉතින් අපි දැන් අපේ වීඩියෝස් ටික ජෙනරේට් කරගන්න වැඩිත් කරගෙන ඉවරයි. හරි ඉතින් අපිට දැන් කරන්න තියෙන්නේ අපේ voice over ජෙනරේට් කරගන්න එක. හරි ඉතින් මම දැන් මෙතන new tab එකක් open කරගෙන search කරගන්නවා Eleven Labs කියලා. ඉතින් එතකොට අපිට මෙන්න මේ විදිහේ link එක බලා ගන්න පුළුවන්. අපි යන්නේ link එකට click කරගන්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට get started free කියලා එකක් බලා ගන්න පුළුවන් වෙයි. අපි යන්නේ ඒකටත් click කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට create an account කියලා එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලා මෙන්න මෙතනින් sign up with Google කියන එකට click කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට ඒකට ඔයාලගේ email එකක් දීලා ලේසියෙන්ම log වෙන්න පුළුවන්. හරි ඉතින් දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා text to speech කියලා එකක්. අපි යන්නේ ඒකට click කරගන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි දැන් ආයෙත් ChatGPT එකට ගිහින් අපේ ස්ක්‍රිප්ට් එක copy කරගන්න ඕනේ. ඉතින් මම තෝරගත්තේ මෙන්න මේ ස්ක්‍රිප්ට් එක. මම මෙන්න මේ ස්ක්‍රිප්ට් එක copy කරගන්නවා.
ඊට පස්සේ මම ආයෙත් ඊළඟ ලැබ් එකට ඇවිත් මෙන්න මෙතනින් එක පේස්ට් කරනවා. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන වොයිස් කියන තැනින් අපිට මේකට කැමති වොයිස් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මේ වොයිස් එක මේකට සිලෙක්ට් කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ ජෙනරේට් ස්පීච් කියන එකට ක්ලික් කරගන්න ඕනේ. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ස්ක්‍රිප්ට් එක මෙන්න මෙතන වොයිස් එකක් විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ ස්පීච් එක හරියන්නේ නැහැ කියලා හිතනවා නම් මෙන්න මේ රීජෙනරේට් ස්පීච් කියන එකට ක්ලික් කරලා මේ ස්පීච් එක ආයෙ ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මට දැන් මේක හොඳයි කියලා හිතෙන නිසා මම මේ ඩවුන්ලෝඩ් අයිකන් එකට ක්ලික් කරගන්නවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට අපේ වොයිස් එක අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් වෙන අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් අපේ වොයිස් එක ජෙනරේට් කරගන්න වැඩිත් කරගෙන ඉවරයි. ඉතින් අපිට දැන් කරන්න තියෙන්නේ අපේ ෆයිනල් වීඩියෝ එක එඩිට් කරගන්න එක. ඉතින් ඒකට මම යූස් කරන්නේ CapCut software එක. ඉතින් ඔයාලා මොබයිල් ෆෝන් එකෙන් මේ වැඩේ කරනවා නම් ඔයාලට InShot වගේ softwares මේකට යූස් කරන්න පුළුවන්. හරි ඉතින් මම දැන් ඉස්සලා මගේ CapCut software එක ඕපන් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මෙතනින් create project කියන එකට ක්ලික් කරගන්න ඕනේ. හරි ඉතින් දැන් ඔයාලට මෙන්න මේ විදිහට CapCut එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙයි. හරි ඉතින් අපි දැන් මෙන්න මෙතන තියෙන import කියන එකට ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කලින් ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ ක්ලිප්ස් තුන සිලෙක්ට් කරලා open කියන එක දෙන්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝස් ටික අපේ ටයිම්ලයින් එකට ඇදගෙන ආවිල්ලා මෙන්න මේ විදිහට අතාරින්න ඕනේ. ඉතින් ඊට පස්සේ ආයෙත් මෙන්න මේ import කියන එකට ක්ලික් කරලා අපේ voice එකත් මේකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඒකත් මෙන්න මේ විදිහට ඇදගෙන ආවිල්ලා අපේ ටයිම්ලයින් එකට අතාරින්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ අපි මෙන්න මෙතන රේෂියෝ කියන එක දා ගන්න ඕනේ 9:16 කියන සයිස් එකට. හරි ඉතින් ඊට පස්සේ අපි අපේ පළවෙනි වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරලා මේකේ මෙන්න මේ වැදිලා තියෙන watermark එකත් අයින් වෙලා අපේ වීඩියෝ එක අපේ රේෂියෝ එකේ ගානට හැදෙන්න මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක ටිකක් රීසයිස් කරගන්න ඕනේ. ඉතින් අපි එන්නේ මේ විදිහට අපේ ඊතුරු වීඩියෝ ක්ලිප්ස් එකත් රීසයිස් කරගන්න ඕනේ. හරි ඉතින් අපි දැන් මේ වැඩේත් කරගෙන ඉවරයි. ඉතින් දැන් ඔයාලට පේන අපේ වොයිස් එක මෙන්න මෙතන වෙනකම්ම තියෙනවා. ඒත් අපේ වීඩියෝ ක්ලිප්ස් තුන තියෙන්නේ මෙන්න මෙතන වෙනකම් විතරයි. ඉතින් අපි ඒක නිසා අපේ මෙන්න මේ වීඩියෝ ක්ලිප්ස් තුන ටිකක් ස්ලෝ කරලා අපේ වොයිස් එකේ ගානට හදා ගන්න ඕනේ. හරි ඉතින් මම දැන් ඉස්සෙල්ලා මගේ පළවෙනි වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ස්පීඩ් කියන එකට ගිහින් මෙන්න මේ විදිහට ස්පීඩ් එක ටිකක් අඩු කරගන්නවා. ඉතින් අපිට අනිත් වීඩියෝ ක්ලිප්ස් වලත් ස්පීඩ් එක මෙන්න මේ විදිහට අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදිහට වීඩියෝ ස්ලෝ කරලා හදද්දී මෙන්න මේ වොයිස් එකට ගැලපෙන විදිහට හදා ගන්නත් මතක තියාගන්න. හරි ඉතින් මම දැන් අපේ වීඩියෝ ක්ලිප්ස් ටික ස්ලෝ කරලා අපේ වොයිස් එකට ගැලපෙන විදිහට හදාගත්තා. හරි ඉතින් අපි දැන් මෙන්න මේ වීඩියෝ ක්ලිප්ස් ටික ඩාර්ක් කරගන්න ඕනේ. ඉතින් මම දැන් ඉස්සෙල්ලාම පළවෙනි වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මෙතන තියෙන ඇඩ්ජස්ට්මන්ට් කියන ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන බේසික් කියන එකේ යට ගිහින් අපිට මෙන්න මෙතනින් කැමති විදිහට අපේ කලර් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකේ කලර්ස් ටිකක් ඩාර්ක් වෙන විදිහට ඇඩ්ජස්ට් කරගත්තොත් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඒක ඔයාලට කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් අපේ වීඩියෝ එකේ කලර් ඇඩ්ජස්ට් කරගන්න වැඩේත් කරගෙන ඉවරයි. හරි ඉතින් අපි දැන් අපේ වීඩියෝ එකට කැප්ෂන්ස් ටිකක් ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඒකට අපි මෙන්න මේ ටෙක්ස්ට් කියන එකට ගිහින් මෙන්න මේ ඔටෝ කැප්ෂන් කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි කියලා දාලා මෙන්න මේ ජෙනරේට් කියන බටන් එකට ක්ලික් කරගන්න ඕනේ. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එකට ඔටෝ කැප්ෂන්ස් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට මෙන්න මේ කැප්ෂන්ස් ඇඩ් වෙලා තියෙන විදිහ වෙනස් කරගන්න ඕන නම් මෙන්න මෙතනින් ටෙම්ප්ලේට්ස් කියන එකට ගිහින් මෙතනින් ඔයාලට කැමති ටෙම්ප්ලේට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතනින් මෙන්න මේ ටෙම්ප්ලේට් එක මේකට ඇඩ් කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ කැප්ෂන්ස් ටිකක් අපේ වීඩියෝ එකේ උඩට ගේනවා. හරි ඉතින් අපි දැන් අපේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම එඩිට් කරගෙන ඉවරයි. ඉතින් අපිට දැන් කරන්න තියෙන අපේ මෙන්න මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න එක. ඉතින් ඒකට අපි මෙන්න මේ එක්ස්පෝර්ට් කියන බටන් එකට ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් අපේ වීඩියෝ එකට කැමති නමක් දෙන්න පුළුවන්. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් අපේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙන්න ඕන ලොකේෂන් එකකුත් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් watermark කියන එක සිලෙක්ට් කරලා මෙන්න මේ off කියන එකට දාගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ කියන එක ටික් එක දාලා අපි මෙන්න මේ එක්ස්පෝර්ට් කියන බටන් එකට ක්ලික් කරගන්න ඕනේ. හරි ඉතින් දැන් අපේ වීඩියෝ එක අපේ කම්පියුටර් එකට එක්ස්පෝර්ට් වෙලත් ඉවරයි. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත ෆයිනල් වීඩියෝ එක. Growth isn't about avoiding hardship, it's about learning to stand firm in the storm. A tree with shallow roots falls in a light breeze, but one that grows through strong winds becomes unshakable. Challenges don't block your path, they are the path. Each struggle is a weight that strengthens your mind. Instead of resisting, lean in. You're becoming stronger with every step. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.